දුවේ පුතේ අද සාදන්ට යන්නේ කෙසෙල් මුව මස් රස ඇති ඔයලත් හදලා බලන්න. මෙන්න මේ ආකාරයට ඒවා ඉවත් කරලා මෙන්න මේව කපාලා පෙති කපලා මේ පෙති කපාගත්තු මේවා ටික මේ වෑංගිනේ හදාගන්න හට්ටියට මෙන්න මෙහෙම තියෙනවා. කාසු අල්පයක් තුනපා ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් අමු මිරිස් බීලුණු සුදු ලුණු මේ විදිහට තලලා තක්කාලි කරපිංචා රම්පේ ලුණු අපි මේකට බලකරවල කැල්ලකුත් දා ගන්නවා. බලකරවල කැල්ල හොඳට සෝදා ගන්න ඕනේ. මේ හොදාගත්තු කරවල බල කරවල ටික හට්ටියට සකස් කරගන්න ඕනේ. අපි දැන් මේක ලිපේ තියා ගන්නවා හට්ටිය. පිටිට පොල් මිටි කිරි අරගෙන සකස් කරලා තමයි උතුරවා ගන්න. දුව පුතේ මේ පොල් වතුර විසි කරන්න එපා. මේවා ඖෂධයක්. මේ විදිහට උණු වතුර පොල් වලට දාලා හොඳට මිරිකා ගන්න ඕනේ. මේ වඩාම හොඳයි හොඳ වේලිච්චි පොල් තියෙන්න ඕනේ. කලටි එහෙම නැතුව. එතකොට තමයි උකුකම තියෙන්නේ මාළුවේ රස තියෙනවා. අපි මේ මිරිකාගත්තු කිරි ටික වෙනත් භාජනයකට අයින් කරනවා. පළවෙනි කිරි එක අරන් පසුවක තමයි ඒවා දාන්නේ. අපි තවත් වතුර දා ගන්නවා. මේ ගත්තු දෙවෙනි කිරි එක තම හට්ටියට දාලා රත් කර ගන්න ඕනේ. කොහොඳයි එනසල් පොඩ්ඩකුත් එකතු කර ගන්න ඕනේ. මාළුවට දැන් මේ මුණින් වහ ගන්න ඕනේ. වැඩි ගින්දර දාන්න නැතුව මද ගින්නේ තැම්බෙන්න අරින්න ඕනේ. අපි දැන් මේ මාළුව මේ විදිහට ඇරලා පොඩ්ඩක් මද ගින්නේ තියන්න ඕනේ හොල්ලලා. ලුණු ඇතිද කියලා බලන්න ඕනේ. ලුණු අඩුපාඩුවක් තියෙනවා නම් ලුණු ආපහු දාගන්න පුළුවන්.
අපි දැන් පළවෙනි කිරි එක මාළුවට දානවා. මේම මදකින්නේ පොඩ්ඩක් සොලවල තියන්න ඕනේ. මදකින්නේ තැම්බෙන්න. දාගත්තු පොල් කිරි කැට ගෑන නිසා පොඩ්ඩක් හැන්දෙන් අවලං කරගන්න. ගොඩාක් හැන්ද තද කරලා කිරි දිය කරන්න එපා. අපි මේ මාළුව මදකින්නේ තැම්බෙන්න එහා පැත්තේ ලිපේ තියෙනවා. ඊළඟට අපි මේ ගරාගත්තු හාල් එක මෙහා ලිපේ තියෙනවා. අපි දැන් මේ මාළුව බාන්න යන්නේ තැඹිලා ඉවරයි. මම හදපු විදියට දුවල පුතාලත් කැසල් මුව හදන්න. බොහොම ස්තුතියි.